සුබ දවසක් හැමෝටම. අද ඉඳන් මම කරන වීඩියෝ කීපයකින් මම ඔයාලට කියන්නම් අපි කරන ස්වයං රැකියාව සම්බන්ධව. අනුන්ගේ යටතේ වැඩ නොකර තමම දෙයක් කරන්න හිතන තම වැඩක් පටන් ගන්න අඩියක් ඉස්සරහට තියන්න බය ඉන්න අයට මේ වීඩියෝය වැදගත්යි කියලා මම හිතනවා. අපේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි ගොවිතැන. හැබැයි මේක නම් ලැබෙනකම් විශ්වාසයක් නැති ආදායම් මාර්ගයක්. අපිට කොච්චර මහන්සි වෙන්න වුණත් සොබාදහම අපිට සලකන විදිහට තමයි අපේ අස්වැන්න තීරණය වෙන්නේ. අවුව වැස්ස හුළඟ මේ සාධකත් එක්ක තමයි අපේ ගොවිතැන සාර්ථක වෙනවද කියන එක කියන්න පුළුවන් වෙන්නේ. පස පෙරළන එකේ ඉඳලා ඇට වර්ග, පැල වර්ග, බෙහෙත් පොහොර හැමදේම සල්ලි වලට තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට පැලයක් හිටවනකොට තීරණය කරන්න බෑ මේ පැලේට අස්වැන්න දෙනකම් මෙච්චර වියදමක් දරන්න වෙනවා කියලා. පොඩි දරුවෙක් ලොකු කරනවා වගේ කොයි මොහොතේ කොයි ලෙඩේ එනවද කියලා අපිට කියන්න බෑ. එතකොට පැලයක් දවසින් දවස ලොකු වෙද්දී ඒවට ඕන විටමින්, දිලීන නාශක අපි පැලේට අවශ්‍ය විදිහට දෙන්න ඕනේ. එහෙම කරලා අස්වැන්න නෙරන කාලෙට එළවලු වල ගණන් අඩු වුණාම ගොවිතැන් කරන්න අපි සෑහෙන්න අසරණ වෙනවා. මේ දවස්වල අපි නම් හදලා තියෙන්නේ තක්කාලි ගෝවයි. මේ දවස්වල තක්කාලි කැඩෙනවා. මේ දවස්වල තක්කාලි වල මිල ගොඩාක් අඩුයි. තක්කාලි කියන්නේ ඉක්මනට තැලෙන්න පොඩි වෙන්න බලන එළවලුවක්. ඉතින් අපි දැල්වැයක් දානකොට ලොකු ප්‍රමාණයක් දාන්නත් බෑ. එතකොට දවස් 3න් 3ට තක්කාලි කඩන්න ඕනේ. ගොඩක් ඉදුණු ඒවා විකුණ ගන්න බෑ. ලාවට ඉදුණු ගෙඩි තමයි අපෙන් අරගෙන ඒවා පාරිභෝගිකයෝ අතට යනකොට දවසක් දෙකක් යනවනේ. එතකොට අපි දීපු ලාවට ඉදුණු ගෙඩි හොඳ එයාලට පාවිච්චියට සුදුසු විදිහට ඉදිලා තියෙනවා. එයාලගේ අතට යනකොට අපි වියදම් කරන ගාණ අස්වැන්නෙන් ලැබෙයි කියලා කිසිම දවසක බලාපොරොත්තු තියාගන්න බෑ. ගොවිතැන් කරනකොට ලැබෙනකම් විශ්වාස නොකර ගොඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ. ගොවිතැන කියන්නේ ලාභ ලැබෙන වගේම සෑහෙන පාඩුත් විඳින්න සිද්ධ වෙන ආදායම් මාර්ගයක්. සමහර දවස්වලට එළවලු විකුණ ගන්න බැරි තරමට ගණන් අඩු වෙනවා. එතකොට ඉතින් ගොවිතැන් කරපු එළවලු හදන ගොඩක් අය කරන්නේ එළවලු කොටු පිටින් අතහැරලා දාන එක. හැබැයි හැමදාම එක වගේ වෙන්නෙත් නෑ. එක කොටුවක් හරියට හරි ගියොත් කන්න කීපයකටම ඒක ඇති. අපි දැන් ගොවිතැන් කරන්න පටන් ගන්න අවුරුදු 5ක් වෙනවා. මම නම් මුලදී මේ වැඩට ගොඩාක් අකමැති වුණා. මොකද අපි කලින් ගොවිතැන් කරලා තිබෙන්නේ නැති නිසා අපිට තියෙන නුපුරුදුකම නිසා එකපාර හැම වැඩකට අත තියන්න ටිකක් බය හිතුණා. ඒ වුණාට අප්පච්චි නම් වැඩේ අතෑරියේ නැහැ කියන්නේ මගේ මහත්තයා. එයා එක්ක හැම දෙයකම මම පිටිපස්සෙන් ඉන්නවා. ඒ වුණාට අපිට ඒ වෙනකොට කිසිම ආදායම් මාර්ගයක් තිබුණේ නැති නිසා එහෙම දෙයකට අත ගන්නකොට චුට්ටක් අපිට බය හිතුණා. ඒත් දැන් අපිට එකක් නැත්තම් එකකින් ආදායමක් එන විදිහට පුංචි පුංචි ස්වයං රැකියා ගොඩක් තියෙනවා. හැම කාලෙකම එළවලු වලින් අස්වැන්නක් එන්නේ නැහැ, ආදායමක් එන්නේ නැහැ. ගණන් අඩු වෙන කාලවල් තියෙනවා, ගණන් වැඩි වෙන කාලවල් තියෙනවා. අපිට අස්වැන්නකින් ආදායමක් අතට එනකම් මේ ගාණ අපිට ලැබෙයි කියලා බලාපොරොත්තුවකින් ඉන්නත් බැරි නිසා එතකොට අපිට සිද්ධ වෙනවා තව ස්වයං රැකියා කීපයක්ම කරන්න. එතකොට එකක් නැත්තම් එකකින් අපිට ආදායමක් ලැබෙනවනේ. එකපාරක් වැටුණා කියලා අතාරින්නේ නැතුව වර්ධින්න උත්සාහ කරන්න ඕනේ. ඒකට ලොකු ඉවසීමක් තියෙන්නත් ඕනේ. ඉවසීමෙන් බලා ඉද්දී අපිට ලැබෙන දේවල් හිමීට ලැබෙනවා. අපිට ඉක්මනින් ලැබෙන දේවල් වලට වඩා හිමීට ලැබෙන දේවල් ජීවිතේට ලැබෙනකොට වටිනාකම වැඩි. කවදා හරි දවසක ආපස්සට හැරිලා බලද්දී අපිට අපේ කතාව සතුටින් කියන්න පුළුවන් නම්
එතකොට අපි ජීවිතේ දිනුව වෙන්නේ එතකොට තමයි. මේ වීඩියෝ බලලා ඔයාලගේ ජීවිතවල ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් අරගෙන මොනවා හරි දෙයක් පටන් ගන්න ඉන්නවා නම් අඩිය ආපස්සට ගන්න නැතුව try කරලා බලන්න. තමන්ගේම දෙයක් පටන් ගන්න උත්සාහ කරන්න. මේ වීඩියෝ බලපු මාත් එක්ක හිටපු ඔක්කොටම ගොඩාක් ස්තුතියි.